අයිබෝවන් ඔයා මේක තුලා ඉන්නේ මිස්ටර් ජීවිතින් කියන තවත් එක් වැදගත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම ඔයාලගෙන් අරන් ඇවිල්ලා තින්නේ මනි මාකට් account video series එකේ 4 වෙනි episode එක. ඉතින් මේ episode එකේදීත් මම ඔයාලට කියලා දෙනවා මනි මාකට් account එකක් open කිරීමේ වැදගත්කම සහ මනි මාකට් account එකකින් ඔයාලට ලැබෙන වාසි මොනවද කියලා. ඉතින් දිගටම මිස්ටර් YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් තාමත් ඔයා මගේ වීඩියෝ බලන්නේ මිස්ටර් YouTube channel එක subscribe නොකරන නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් මම ඕපන් කරගත්තා කමර්ෂියල් බැංක් මනි මාකට් account වෙබ්සයිට් එක. ඉතින් කමර්ෂියල් බැංක් වෙබ්සයිට් එක ඔයාලා කැමති ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් ඕපන් කරලා මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඔයාලා සර්ච් බාර් එකේ සර්ච් කරන්න කමර්ෂියල් බැංක් මනි මාකට් account කියලා. එතකොට මෙන්න මේ ඉන්ටර්ෆේස් එක ඔයාලට එයි. ඉතින් මම මුලින්ම ඔක්තෝබර් මාසයේ මගේ 1.4 මිලියන් වලට ගෙව්ව පොලිය මුදල මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මට ගෙවලා තියෙනවා ඔක්තෝබර් 31 වෙනිදා වෙනකොට 7376.71 මුදලක්. ඉතින් ඔයාලට මේකෙන් 10000ක් ගන්න පුළුවන්. අපි මුදල් ඉතිරි කරොත් ඒ මුදලට සාපේක්ෂව මනි මාකට් account එකකින් සාමාන්‍ය ලොකු පොලියක්. ඒ කියන්නේ අපි normal saving account එක තියෙනට වඩා එකක් හොඳ පොලියක් මනි මාකට් account එක මුදල් තැන්පත් කරාම ලැබෙනවා කියන එක තමයි මට මේ වීඩියෝ වලින් ඔයාලට උගන්වන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ මුදලට වටිනාකමක් අරගෙන මෙන්න මේ විදිහට පොලි මුදලක් ලබා ගන්න. මම ඔයාලට පෙන්නන්න නොවැම්බර් මාසයේ කොහොමද කමර්ෂියල් බැංක් මනි මාකට් එකක් ඕපන් කරොත් ඔයාලට ලැබෙන පොලි ප්‍රතිශතය කියලා. ඒ වගේම ඔයාලට රුපියල් ලක්ෂයක් දැම්මොත් මාසයකට කොපමණ පොලියක් ලැබෙනවද කියලාත් මම අද ඔයාලට කියලා දෙන්න. ඉතින් මම ඕපන් කරගෙන ඉන්නේ කමර්ෂියල් බැංක් ළගේ මනි මාකට් වෙබ්සයිට් එක. මේ සයිට් එකේ මම ටිකක් පහළට ස්ක්‍රෝල් කරනවා. පහළට ස්ක්‍රෝල් කරන වලට විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. මම කලිමුත් ඔයාලට කිව්වා මෙතනදීත් ඇප්ලයි කරන්න පුළුවන් කියලා. නමුත් ඔයාලා බැංක් එකේ වැඩ කරන කෙනෙක් හම්බෙලා මෙන්න මේ මනි මාකට් account එක ඕපන් කරගන්න එක තමයි ඔයාලට තියෙන සේෆ්ටි කියලා මම කලින් වීඩියෝ වලදී කියලා තියෙනවා. ඉතින් මම මේ උඩින් දාන කාඩ් එකෙන් ගිහිල්ලත් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ ටික බලන්න. මම ඔයාලට රේට් පෙන්නන්නම් මෙන්න මේ විදිහට. මේ වෙනකොටත් කමර්ෂියල් බැංක් එකෙන් මනි මාකට් account එකට ගෙවන්නේ 6.6.0ක පොලියක්. ඉතින් මේ මාසේ කියන්නේ නොවැම්බර් මාසෙට දාලව 6%ක් තමයි ඔයාලට පොලිය මුදල ලැබෙන්නේ. ඔයා මේ මාසේ account එකක් ඕපන් කරොත්. ඉතින් මම ඔයාලට රුපියල් ලක්ෂයකට දල වශයෙන් පෙන්නන්නම් කොච්චර පොලිය මුදලක් ලැබෙනවද කියලා. ලක්ෂයක් මුදල ඔයාලට වැඩි වෙන්නේ 6% පොලියෙන්. වසරක් යනකොට රුපියල් 6000ක මුදලක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ මුදල 12න් බෙදුවට පස්සේ තමයි ඔයාට අදාළ පොලිය මාසිකව ලැබෙන්නේ. ඉතින් ඔයාට රුපියල් ලක්ෂයක මුදලක් මනි මාකට් account එකේ දැම්මොත් රුපියල් 500ක පොලියක් තමයි මාසෙකට ලැබෙන්නේ. ඉතින් මම පෙන්නන්නම් normal saving account එකේ රුපියල් ලක්ෂයක මුදලක් ඔයාලා තැන්පත් කරලා තිබ්බොත් ඔයාට ලැබෙන පොලිය කීයද කියලා. ඉතින් එතනදී 102ක වගේ පොලියක් තමයි ඔයාලට normal saving account එකේදී ලැබෙන්නේ. ඉතින් මේ ගාන වැඩි කරාම පස්සේ ඔයාලට රුපියල් 2000ක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ මුදල ඔයාලා 12න් බෙදුවොත් රුපියල් 166ක වගේ මුදලක් තමයි ඔයාලට පොලිය විදියට මාසෙකට ලැබෙන්නේ normal saving account එකේ. ඉතින් මං හිතනවා ඔයාලා දල අදහසක් ගන්න ඇති මනි මාකට් account එකේ මුදල් තැන්පත් කරාම ඔයාලට ලැබෙන 106 පොලියත් එක්ක කොහොමද ඔයාගේ අතේ තියෙන මුදලට ලොකු වටිනාකමක් ගන්න කියලා. ඉතින් මනි මාකට් account video series එකේ මේ 4 වෙනි වීඩියෝ එක තමයි ඔයාලා වලින් අරගෙන ආවේ. ඉතින් මම ඊළඟ මාසෙ ඉඳන් මනි මාකට් account එකේ වීඩියෝ ටික මාසෙ මුලම පබ්ලිෂ් කරන්න හිතන් ඉන්නවා. ඒකට හේතුව තමයි ගොඩක් අය මාසෙ මුල මේ තැන්පතුව හරියට කරොත් එයාට මාසෙ අවසානයේ 30-31 වෙනකොට පොලිය මුදල ලබා ගැනීමේ හැකියාව තියෙන නිසා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම නවතිනවා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ බලන්නේ මිස්ටර් YouTube channel එක subscribe නොකරනම් අනිවාර්යෙන් මිස්ටර් YouTube channel එකත් subscribe කරන්න කියලා මතක් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.